good morning. අද අපි යනවා අපේ අම්මලා ගෙදර. ඔලිනගේ අම්මම ගෙදර. එහෙටත් කූඩු වගේක් තියෙනවා. බකට්ස් ගත්තා අපි. බකට්ස් මෙතන මේ අපි ඉන්න තැන පත්තු කරන්න අමාරුයි. මොකද අපි ඉන්න අප්පාර්ට්මන්ට් වල අපි උඩ ඉන්නේ. පහළට ගිහින් පත්තු ඒවා රෙඩි කරන්න ඕනේ. එහෙම නැත්නම් උඩ අපිට තියන්න බයයි. පහළ පොඩි ළමයි ඉන්න. ඔක උලඟටවත් ගිහින් වැටෙන්න පුළුවන්. ඉතින් ඒ නිසා අපි බකට්ස් ටිකක් ගත්තා. ඔලිනා අම්මම ගෙදර අරන් යනවා කිව්වා. මොකද එහි ලස්සන ගාඩන් එක තියෙනවා. අපිට ගාඩන් එකේ එල්ලන්න පුළුවන් කියලා. ඉතින් එයා පුරුදු ලෙස තාම නිදි. ඒ නිසා තමයි මම මේ වීඩියෝ එක කරන්නේ. එයා නැගිටිට පස්සේ අපි යන් එහෙ. පුරුදු විදිහට උදේ නැගිට ගමන් කරන්න තියෙන පළවෙනි රාජකාරිය ඕන මම්ම කෙනෙක්ගේ මේක තමයි. අපේ බබාට දැන් අවුරුදු 3ක්. එතකොට බලන්න තාම මෙයා කෝප්පේ කිරි බොන්නේ තාමත් බොන්නේ මේ බෝතලෙන්. අපි hina වෙනවා දැන් එයා ළඟයි නර්සරි යන්න. මේ නර්සරි ගියාම ටීචර්ත් ඕකෙන් නෙවෙයි පුතේ කිරි දෙන්නවට කෝප්පෙන් කියන වෙලාවට මේ අහන්නේ නැහැ ඉතින් හුරතලේ. ගෙදර තාම කිරි බොන්නේ මෙන්න මේකේ. ඊට පස්සේ ඉතින් එයා නැගිටින ගමන් මට කරන්න තියෙන්නේ අද දවසේ මට ඇවිල්ලා තියෙන මෙසේජස් කෝල්ස් ටික බලන්න. මොකද ඔයගොල්ලෝ හැමෝම දන්නවා මගේ ඔන්ලයින් බිස්නස් එක තියෙනවා. ඉතින් ඒකේ වැඩ ටිකක් සෙටල් කරලා පුළුවන් තරමක් යන්න ඕනේ. ඒ ඔක්කොමත් කරලා මම ඊයේ රෑම බෑග්ස් නම් හදාගත්තා. මෙයා එක කොහේ හරි යනවා කියන්නේ මම දවසකට යන්නේ සතිය විතර පඩ උස්සන් යනවා. ඒක මගේ හැටි මං හිතන්නේ හැම අම්මම එහෙමයි නේද? යන දැනට ආයි කැඳුමක් අරන් යනවා. අපි ඒක හරි කියලා මම හැමදේම දාගෙන යනෝනේ. එයාගේ පැම්පර්ස් වල ඉඳලා ඇඳුම් මම ඇඳුම් අරන් යනකොට ඇඳුම් පාටම ෂූස් පවා අරගෙන යනවා. ඉතින් එහෙම වුණාම ඉතින් ලොකු බෑග් එකක් මෙතනින් කඩවතට යන්නේ අතුරුගිරියෙන් කඩවතට යන්නේ මම. ගෙදරට. ඉතින් ඒ ගියත් පොළොන්නරුවට යාපනයට යනවා වගේ දුරක තරම් ලොකු බෑග් එකක් මං ගාව තියෙනවා. ඔන්න අපේ ආයුර්වි නැගිට්ටා. මං කිසාරය. ආයා කිෂාරද? මෙයාර මේ ක්‍රිෂාන බබාගේ වීඩියෝස් බලන. මෙයාට ක්‍රිෂාර කියන්නලු. මෙයා ආයුර්වි. නෑ කිසාරය. හරි ඔය ක්‍රිෂාර. ක්‍රිෂාර අද කොහෙද යන්නේ ඔයා? අම්මා. කොහෙද? අම්මා ගෙදර. අම්මා ගෙදරට යනවද? එන වොෂ් දාගෙන යමු. නෑ. වොෂ් දාලා යන්නේ. පුතා අම්මා ගෙදරට යන්න ආසයිද? ආස නැහැනේ. අම්මා ගෙදරට යන්න ආස නැහැ? කොච්චරක් ආසයිද? කොච්චරද? කොච්චරද? කො පෙන්නන්න මෙච්චර කොච්චරද කියලා. ඒ කවුද ඉන්නේ පුතේ? අම්මා ගෙදර කවුද ඉන්නේ? ඉන්න කට්ටිය කියන්න මට. සීපාටයි අම්මයි වෙන කවුද? චූටි ෂූටි ලොකු පුංචි සීපාටයි I want to see Mama. Mommy, green color seeds, you know. green color leaves ගොඩක් තියෙනවා නේද? Come, Mama, see. මම ඉතින් කරන්නේ මේ අයිකෝන්ඩිට එක එක විකාර කරන එක තමයි. ගෑන් ළමයි නම්මලා දන්නවා මේ වගේ ලස්සන කොණ්ඩයක් තිනකොට ලස්සන බබකුත් එක්ක එයාලගේ මෙහෙමයි මෙයාලා වල්ල ගන්න හරි අමාරුයි. දැන් මේ පැත්ත කරන්න කලින් නැගිටිද්ද දන්නේ. එහෙමට එක්කෙනා මෙයා. ලස්සනට බොනික් එක්ක යන්දන් යන්නේ තමයි ඉතින් ගෑන් ළමයි නම්මලා ආස නේද?
see everything. No balanga in the hola in balana rotari. ලිප්ස්ටික් ගෑවුණා මදිලු පේනවනේද මූණ ඒ නිසා තව ටිකක් ගන්නලු මම මේ මෙහෙම ලිප්ස්ටික් ගන්න එයාගේ අර චුට්ටක් තියලා එයාගේ ලිප්ස් කොහොමද රෝස පාටයිනේ එයා චූටිනේ චුට්ටක් ඉතින් එහෙට මෙහෙට කරනවා මේ බේර ගන්නම බැරි මොනොත් දැන් හරි වගේ අපි යන්න හදන්නේ මෙයත් එක්ක දැන් මේ ගියාට පස්සේ නම් මේ මට චුට්ටක් නිදහස් මොකද මෙයත් එක්කම වැඩ ටික කරගෙන ඉන්නවා වගේම තමයි එහෙ ගියාට පස්සේ වැඩි මාව මේ එයා හොයන්නේ එයාට කට්ටිය ඉන්නවනේ හැබැයි අපි මේ යන්නේ මාසෙකින් විතර මොකද මම ගොඩාක් බිසි වුණා මගේ බිස්නස් එකේ වැඩත් එක්ක එතකොට අපිට යන්න ඕනේ මට මහන්සි ඉතින් අදම යනවා කියලා හිතාගෙන හිටියා අද චුට්ටක් ඉතින් නිදහසක් හම්බ වෙනවා මට ගියාම යමු मोहब्बत बरसा देना तू सावन आया है तेरे और मेरे मिलने का मौसम आया है सबसे छुपा के तुझे सीने से लगाना है प्यार में तेरे हद से गुजर जाना है इतना प्यार किसी पे पहली बार आया है අර තියෙන මෙයා ඉතින් කොහේ ගියත් කොහොම ගියත් මෙන්න මෙහෙම වඩාගෙන තමයි යන්න ඕනේ නැත්තම් යන්නේ පයින් යන්නේ චුට්ට දුරයි මෙහෙම තමයි කොහේ ගියත් යන්නේ නේද චුට්ටු පුතා වෙලා යන්න. එයාව එක්කන් යන්නද අපි වඩාගෙන එක්කන් යන්න. වඩාගෙන එයා වඩා ගන්න ගිහලා එයා අපිට කොටයි අපි එහෙනම් ඇත්ත එක්ක පයින් යන්නද? ආණ්ඩ ගන්න එන්න කියලා එන්න. අපිත් එක්ක පයින් යන්න. කොහොමද පයින් පල්ලාත් දාගෙන. කොහොමද පයින් යන්නේ එන්නේ අනේ එන්න නේ. බයයිද අම්ම නැතුව යන්න බයද අම්මා නතු යන්න. මං එන්නම් ඔයා ගාව. ළඟට ඇවිදින් පුරුදු හලෝ හාපුංචෝ ඔයා කොහෙද යන්නේ අවම ගිහලා කියලා වයි කිය තුමා ඉවස් මුණ අතාගත්තා නම් බය ඇති කියලා ඔය කොහෙද ආවේ? කොචෝ Sado wala ating mautunan